ජීවිතේ හීන බලාපොරොත්තු මේ හැම දෙයක් වෙනුවෙන් තබන ලොකුම පියවර තමයි A level කියලා කියන්නේ. A level එකේදී හරි මඟ පෙන්වීමක් සහ නිසි වටපිටාවක් එක්ක විනයගරුක පරිසරයක් තුළ අධ්‍යාපනය හදාරුවෙන් නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා ජීවිතේ සමහර හීන පැත්තකින් තියන්න. ජෛව පද්ධති තාක්ෂණය එහෙම නැත්නම් BST කියලා අපි කෙටියෙන් කියනවා. මෙන්න මේ විෂය හදාරන කෙනෙක් නම් ඔබ හොයනවා ඇති හොඳ ක්ලාස් එකක්, හොඳ සර් කෙනෙක්, හරියට වැඩ කරන තැනක්, ප්‍රායෝගික වැඩ කරන තැනක්. අන්න එහෙම තැනක් ඔබට හඳුන්වා දෙන්න මේ මොහොතේ මම සූදානම් වෙනවා. ධනුෂ්ක රණසිංහ සර් ඉන්නවා මේ වෙලාවේ මාත් එක්ක. අයබෝන් සර්. අයිබෝන්. එතුමා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා දැන් මේ දැනුම දරුවන්ට ලබා දෙනවා හෝකන්දර සාධන ආයතනයේදී. එතුමාගේ ක්ලාස් එකට ඔබට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. සර්, ජෛව පද්ධති තාක්ෂණය BST මේ විෂය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගමු අපි. ඔව්, BST කියලා කියන්නේ තාක්ෂණ වේදයේ විෂය මාලාව තුල තියෙන නැත්නම් තාක්ෂණ වේදයේ විෂය ධාරාව තුල තියෙන ප්‍රධාන විෂය කාණ්ඩ දෙකෙන් එකක් තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය. මේ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂය හදාරන්න ශිෂ්‍යයෙකුට A level විභාගයට ගියන් පස්සේ න්‍යායාත්මක නැත්නම් අපි කියන්නේ තියරි පේපර් එකකට මුහුණ දීලා ලකුණු 70%ක ප්‍රමාණයක් පේපර් එකෙන් ලබා ගන්න පුළුවන්. 30% ප්‍රමාණයක් ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීලා 30% ප්‍රමාණයක් ලකුණු එක්කව කරගන්න පුළුවන්. ඒ හින්දා සම්පූර්ණයෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදී කියන්නේ අපි ගත්තොත් එහෙම ප්‍රායෝගික විෂයක්. හොඳයි, දැන් ධනුෂ්ක රණසිංහ සර් කියලා කියන්නේ පළවෙනි බැච් එකෙම සුපිරි ප්‍රතිඵල පෙන්නපු ඒ නිසාම මේ ලෙවල් එකේ උඩටම ආපු කෙනෙක්. ඒ ප්‍රතිඵල ගැනත් අපි කියමු. ඔව්, මම ඇත්තටම ටියුෂන් නැත්තම් උපකාරක පන්ති ශාස්ත්‍රයට ඇහිල්ලා මගේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන කණ්ඩායමේදී මගේ හිටපු කණ්ඩායමේ සිසුන් සියලුම දෙනා මගේ විෂය සමත් වීම සිද්ධ වෙනවා. ඒකත් නිකන් නෙමේ, ආපු හැම ශිෂ්‍යයාටම ABC කියන රිසල්ට් එක තියෙන, කිසිම කෙනෙකුට S එකක් W එකක් නැහැ. මොකද්ද මේකේ රහස? මං හිතන්නේ රහස කියන්නේ අපේ කුඩා කණ්ඩායම් පන්ති විදියට තමයි මං ආරම්භක මොහොතේදී පටන් ගත්තේ. එතකොට හැම ළමයෙකුටම අපි අපේ අවධානය දක්වන්න හැකියාව තියෙනවා. මං අනිවාර්යයෙන්ම හැම ළමයෙක්ගෙම උගන්වන දේ නැවත තේරුණාද කියලා බලන්න ප්‍රශ්න ඇසීම කරනවා. එතකොට මේ ප්‍රශ්නත් එක්ක දරුවට කොච්චර මේ දේ අවබෝධ වුණාද කියන එක මම පරීක්ෂා කරගන්නවා. ඒ වගේම අපි මේ තියරි විෂය උගන්වනවත් එක්කම අපි පන්තියේදී ප්‍රායෝගික පරීක්ෂණත් කරනවා. ඒ වගේම අපේ A level තියරි පේපර් එකෙන් පස්සේ සාමාන්‍යයෙන් මාස 2ක විතර කාලයකට පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණ තියන්නේ. ඒ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන කාලය තුලත් අපි නිරන්තරයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ ටික සිද්ධ කරලා ඒ ලබා ගන්න අත්දැකීනුත් ඒ වගේම ඒ ටිකත් විභාගයට උපයෝගී කරගෙන මේ ළමුන් හොඳට මුහුණ දෙන එක තමයි මම දකින්නේ මේ විශිෂ්ට ප්‍රතිඵල වලට හේතු වෙන්නේ. එතකොට මේ ජෛව පද්ධති තාක්ෂණය නැත්නම් BST මේ විෂය තුල තිබෙන අන්තර්ගතය කොයි ආකාරයෙන්ද? ඔව්, BST කියන විෂය මම කිව්වේ හැමතිස්සෙම මේ තාක්ෂණික ලෝකයට ගැලපෙන විෂය මාලාවක් තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. මේ තුල තියෙනවා ප්‍රධාන වශයෙන්ම ආහාර තාක්ෂණය, ඒ වගේම කෘෂි සත්ත්ව නිෂ්පාදන තාක්ෂණය, ඒ වගේම ජල තාක්ෂණය, ඒ වගේම තියෙනවා මිනින්දෝරු නැත්නම් බිම්මැණු ඒ ශාස්ත්‍රයේ තියෙන තාක්ෂණය කොහොමද කියන්නේ. ඒ වගේම තමයි ව්‍යවසායකත්වය. ඒ වගේම ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඒ වගේම යාන්ත්‍රික තාක්ෂණය වගේ දේවල් මේ තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ විෂය හැදෑරීම තුළ දරුවන්ට ඉවර වෙන අවස්ථා මොනවද කියලා කෙනෙක් ඇහුවොත් මොකක්ද දෙන්න තියෙන උත්තර? ඔව්, ඒ කියන්නේ මේ තාක්ෂණ වේදයේ විෂය මාලාව හදාරපු දරුවෙකුට එළියට ආවයන් පස්සේ අපි කියන්නේ විද්‍යාවත් එක්ක එකට යන එකක් තමයි තාක්ෂණ වේදය කියන්නේ. ඉතින් මේ වැඩ ලෝකයේ තුලදී මේ විෂය සම්පූර්ණයෙන් ප්‍රායෝගික වෙලා තියෙන හින්දා A level සිලබස් එක හදාරන කාලෙදිම ඒ ලබා ගන්න ප්‍රායෝගික දැනුම A level ඉවර වුණාන් පස්සේ විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ ගොඩනැගිච්ච දේශීය රැකියා අවස්ථාවෙන්ම විදේශ රැකියා අවස්ථාත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම NVQ අපි සුදුසුකම් ලබාගෙන ඉදිරියට ගිහිල්ලා උපාධිය පශ්චාත් උපාධිය තත්ත්වවලට ළඟා වෙන්න ළමයෙකුට ඉතාමත් පහසුවෙන් යන්න පුළුවන් විශේෂ ශාස්ත්‍රයක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ධනුෂ්ක රණසිංහ සර්ගේ මේ අසිරිමත් ක්ලාස් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔබට සියලු පහසුකම් වලින් සමන්විත හෝකන්දර සාධන අධ්‍යාපන ආයතනයේදී. හෝකන්දර සාධන අධ්‍යාපන ආයතන විශේෂත්වය කොහොමද දකින්නේ ඔබ? ඔව්, හෝකන්දර සාධන ඒ කියන්නේ මම ආයතන කීපයක් සමගම මගේ පෞද්ගලික පන්ති
කටයුතු කරගෙන යනවා. ඒ අතින් සාධන ආයතනය තමා මං උපකාරික පන්තික ශේත්‍රයට ආපු ගමන් මුලින්ම ආරම්භ කරපු ආයතනය විදියට මට අවස්ථාව දුන්න ආයතනේ. එහින්දා ඒක ගැන කියනවනම් මං ඇත්තටම මේ පන්තියට ආපු මුල්ම දවසේ මම දැක්කේ මම එලෙවල් කාලේ හිටපු පන්ති වලට වැඩිය සෑහෙන්න මේ පන්ති දියුණු වෙලා තියෙනවා. ඒ වගේම ළමයිකට ඉගෙන ගන්න ඕනි කරන වටපිටාව හොඳින් සැකසීලා තියෙනවා. විනයත් ඒ වගේම තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම අපි වෙන යන තැන්වලදී ගෑල් ළමයි පිරිමි ළමයි ඒගොල්ලන්ගේ හැසිරීම් රටා ඒවට ගෙවල් වලින් තියෙන බාධක ඒ වගේ දේවල් එක්ක මේ ආයතනය තුල ඉතාමත් හොඳ විනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම ඒ ඉන්න සිසුනොත් ගුරුවරුන් එක්ක හොඳ බැඳීමක් ඇතුව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඉතාමත් සුව පහසු වටපිටාවක් ගොඩනැගිච්ච ස්ථානයක් තමයි සාධන ආයතනය කියන්නේ. ඒ වගේම අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් අපේ වගේ විෂයක් ඉගෙන ගන්න දරුවෙකුට අවශ්‍ය කරන තාක්ෂණික වටපිටාව මේ පන්ති කාමරවල තුල ඉතාමත් හොඳින් අන්තර්ගත වෙනවා. ඒ හැමදේමත් එක්ක ධනුෂ්ක රණසිංහගේ පන්තියට આવොත් හරියට වැඩ ටික කරොත් ඒකක් ෂුවර්. අනිවාර්යයෙන්. හොඳයි අපි ඔබටත් ආරාධනා කරනවා BST ජෛව පති තාක්ෂණය හදාරනවා නම් ඔබට පුළුවන් හොකන්දර සාධන ආයතනයේදී ධනුෂ්ක රණසිංහගේ පන්තියට සම්බන්ධ වෙන්න. හීන තීම දිනා ගන්න. ඒ නිසා ඒ හීන සැබෑ කරගන්න ඔබත් හරිම පාර තෝරගන්න.